මාලිමානම් පචනම් මාලිමා කියන එක අද බොහොම ජනප්‍රිය තේමාවක්. ඒ නිසා මේ රටේ ජනතාව කවුරුත් දන්නවා මාලිමාවේ නායකයෝ කට ඇරියොත් කියන්නේ පචයි කියලා. නලින්ද ඇමතිතුමා මහානායක හාමුදුරුවෝ 22 වන සංශෝධනයේට කැමැත්ත පළ කළාය, ආශිර්වාදයේ පළ කළාය කියන පචේ කියන්නේ මහානායක ස්වාමින් වහන්සේලාගේ ඒකාබද්ධ ප්‍රකාශය හෙළිදරව් වෙන එකක් නෑයි කියන උපකල්පනය මත. මොකද මහානායක ස්වාමින් වහන්සේලාගේ ප්‍රකාශය තුල උන්වහන්සේලා පැහැදිලිවම මේ ව්‍යවස්ථා සංශෝධනය නතර කරන්න කියලා තියෙනවා. ඉතින් මහානායක ස්වාමින් වහන්සේලා සිව්නම ඒකාබද්ධව යම් ස්ථාවරයක් ගත්තට පස්සේ කවදාකවත් උන්වහන්සේලා වෙන වෙනම ඊට පරස්පර ස්ථාවරයක් ගන්නේ නැහැ. මේ ලියුම කවදාකවත් එළිදරව් වෙයි කියලා හිතුවේ නැති නිසා නලින් දැමත්තුමා උන්වහන්සේලා අපිට කැමැත්ත පළ කළා කියලා පචයක් මාධ්‍ය හමුවේ කිව්වා. හැබැයි මේ වෙන විට මහානායක ස්වාමින් වහන්සේලාගේ ප්‍රකාශය එළියට ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ මහානායක ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කරපු ඒකාබද්ධ ප්‍රකාශය. මේ ලිපියෙන් ඉතාම පැහැදිලිව කියනවා ව්‍යවස්ථා සංශෝධනය නතර කරන්නට නඩුපමාව පිළිබඳ සියලු අංශ සමග සාකච්ඡා කර විකල්ප වැඩපිළිවෙලක් යෙදීමටත් අනුශාසනා කරන බව. එහෙමනම් අගෝස්තු මාසේ 4 වෙනිදාත් අගෝස්තු මාසේ 11 වෙනිදාත් නලින්ද ජයතිස්ස ඇමතුමා රජයේ මාධ්‍ය හමුවේ මේ මහානායක ස්වාමින් වහන්සේලාගේ ප්‍රකාශය පිළිබඳ කිව්වේ පට්ටපල් බොරු. එහෙම බලනකොට අධිකරණ ඇමතුතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳගෙන බුද්ධ ශාසනය පිළිබඳ හතරවන සිල්පදේ කඩද්දී නලින්ද ජයතිස්ස ඇමතිතුමා එළියේ ඉඳගෙන බුද්ධ ශාසනය පිළිබඳවම හතරවන සිල්පදේ කඩනවා.